හෙලෝ බොයිස්. ඉතින් මේ වර්ල්ඩ් එකේදී මම වැලිහාරුවම හම්බ වෙන්නේ වැල් නෙවෙයි ඕපීලුට්. ඉතින් ඒක දෙවියෝ දීපු එකක්වත් නැත්තම් කාරුවට වැලිය ASCII ගහපු එකක්ද කියලා නම් දන්නේ නැහැ. ඉතින් කොහොම හරි අපිට තියෙන්නේ මේ වලින් කොහොමද ඩ්‍රැගන්ට හාල් ගන්න. යමු වීඩියෝ එකට. වර්ල්ඩ් එකට ආපු ගමන් කර පිස්සෙක් වගේ වැලි හොයන්න ගියපු එක. ඉතින් වැලි හොයන්න ගිහිල්ලා අන්ටකුත් කඩාගෙන තමයි වැලි බලන්න ගියේ. පළවෙනි සෑන්ඩ් එක කඩා ගන්න පුදුම ආසාවක් තමයි තිබ්බේ. ඉතින් බලමු පළවෙනි සෑන්ඩ් එක මොනවද හම්බෙන්නේ කියලා. ඉතින් සුබනගදින් කඩාගත්ත පළවෙනි සෑන්ඩ් එක. ඉතින් ඒකෙන් හම්බුණා එමරාල්ඩ් දෙකකුයි ඌරු මස් කෑලි 8කුයි. ඉතින් ඊළඟ සෑන්ඩ් එකත් කඩා ගන්න ගියා. ඒකෙන් හම්බුණා ඩයමන්ඩ් 5ක්. ඉතින් ඊට පස්සේ කරේ ටික වෙලාවක් යනකම් මයින් කරපු එක තමයි. එහෙම මයින් කරනකොට මට ලස්සන සින්දුවකුත් මතක් වුණා. මේ තියෙන්නේ ඒක. It's meow ලව් කරාට හොඳ වැඩේ. කාලෙන් කොල්ලා චොර වුණා. අලුත් කෙනා පොර වුණා. හැම කෙනාම එකයි කියලා තේරෙනකොට කොර වුණා. ඉතින් ඊට පස්සේ ගෑරුපුවක් හම්බෙලා තිබ්බ. ඉතින් ගෑරුපුවත් පොඩ්ඩක් විසිට් කරලා බැලුවා ආයෙ ළඟට එනවද කියලා. ඉතින් ඒක ළඟට ආවා. ඊට පස්සේ ආයෙත් කරේ මයින් කරන එක තමයි. හැමදේම වගේ තිබ්බ නිසා මම ඉතින් පෝටල් එකක් හදාගන්න ගියේ එන් පෝටල් එක. ඉතින් එන් පෝටල් එකෙන් මං හිතනවා එන් පෝටල් එකෙන් යන්න පුළුවන් වෙයි කියලා. මොකද සමහර වෙලාවට මේක හදන්න ක්‍රමයක් තියෙනවා. ඒක වැරදුනොත් හදන්න විදියක් නැහැ. ඊට පස්සේ ඉතින් හතර වටේ මේ හිටපු ස්කෙල්ටන් ටික අරින්න ගියා. නෑ. ස්කෙල්ටන් ටික ගහන්න ගත්තා. ඉතින් මට මේක දාගන්න දුන්නෙම නෑ. මලම කරදරයක් කළා තිබ්බේ. ඉතින් ස්කෙල්ටන් ෂොට් එක දෙන්න තමයි ඊට පස්සේ තිබ්බේ. ඉතින් මගේ අතින් අර වැරදිලා එන්නේ හේකුත් ගියේ. ඉතින් උන් තුන් දෙනාට ෂොට් එක දීලා ඊට පස්සේ මම මේ ටික දාගත්තා. දාගත්ත කිව්වට දෙකක් මදි වෙලා තිබ්බා. ඉතින් ඊට පස්සේ ගියේ ආයේ දෙකක් අරන් එන්න. මොකද මම දැක්කා මම හාරපු වෙලේ තියෙනවා මේ දෙක බේස් රොඩ් දෙකක් තිබ්බා. ඉතින් මම ඊට පස්සේ එතෙන්ට ගියාට පස්සේ තව මේ ස්කෙල්ටන් දෙන්නෙක් ඇවිල්ලා මලම කරදරයක් වුණා. දෙන්නේ නෙවෙයි 4 දෙනෙක් කොහෙද හිටියා. ඉතින් ඊට පස්සේ උන් ගණන් ගත්තේ නැහැ. කෙලින්ම ගත්ත බේස් රොඩ් ටික ගන්න තමයි උත්සාහ කරේ. ඉතින් උන් ළඟටම ඇවිල්ලා තිබ්බා. ඒව කියලා සැලුන්නේ නැහැ. මම ගත්ත කෙලින්ම බේස් රොඩ් ටික. ඉතින් බේස් රොඩ් 7ක් අර තිබ්බ නිසා මම ස්කෙල්ටන්ලට ගහන්න නැතුව ගියා. ඉතින් අර උඩ ගහන්න නැහැ කියලා හිතන් හිටියට ඌ මට සයිලන්සර් ගහන්න ගත්තා. ඉතින් මං ඌටත් ගහලා ඌගේ යාළුවටත් ගහලා ඌගේ යාළුවගේ යාළුවටත් ගහලා යාළුවගේ යාළුවගෙත් යාළුවටත් ඒ සිතේම තමයි. ඊට පස්සේ බ්ලේස් පවුඩර් ටිකකුත් හදාගෙන ඒකෙන් හදාගත්ත එන්ඩයි දෙකකුත් ඒ දෙකත් හදාගෙන කෙලින්ම එන්ඩ් එකට තමයි යන්න ගත්තේ. ඉතින් එන්ඩ් එකට මේ එකක් දාගෙන තිබ්බ ඩර්ට් එකක් තිබ්බ ඒකත් ගලවගෙන ගෝල්ඩන් ඇපල් එකක් කාලා ගියා එන්ඩ් එකට. එන්ඩ් එකට ආපු ගමන් එන්ඩ් එකේ පෙට්ටියක් ඇතුළේ තමයි ස්පෝන් වුනේ. ඉතින් පෙට්ටිය කඩාගෙන ගියා උඩට. ආවට පස්සේ කරේ පඩගාලේ එන් ක්‍රිස්ටල් ටික කඩාගත්ත එක. ඉතින් මේ කඩාගත්තට පස්සේ මං ආයි වීඩියෝ එක අරගෙන ඉතින් ඔක්කොම වගේ කඩාගෙන තිබ්බ නිසා පැන්න බිමට. ඉතින් බිමට පැනලා දැන් තියෙන්නේ ඩ්‍රැගන්ට හාල් ගන්න තමයි. ඊට පස්සේ බලන් හිටියේ ඩ්‍රැගන් එනකන්. ඉතින් ඩ්‍රැගන් එන්න බෑම කිව්වා. ඒ දුන්නෙනුත් ඉද්දා. ඒත් ඉතින් කොහමද ඩ්‍රැගන්ට පොඩි හිත හොඳක් තියෙනවා. ඉතින් ඌ ආවට ඌ බහපු විතරයි. ඊට පස්සේ ඌගේ හෙල්ත් එක ටිකක් බස්සගෙන ඊට පස්සේ දෙවන සැරේටත් එනකන් හිටියා. ඉතින් දෙවන සැරේටත් ආවට පස්සේ තවත් බස්සගෙන ඊට පස්සේ තව එකපාරයි ඉන්න ඕන. එයා ඉවරයි. ඉතින් එයා එනකම් බලන් හිටියා. ඉතින් එයා හරි ඩ්‍රැගන් ඉවරයි බොයිස්. හරි ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් කරලා මේ වගේ වීඩියෝ තව බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි ගියා.